යෝසපසිං ඉතින් ඔන්න එහෙනම් අදත් මම ඇවිල්ලා තියෙන ෂොප් එකට. ඉතින් අද අපිට තියෙනවා brand new PC build එකක් කරන්න. ඉතින් ඒකේ විශේෂත්වය වෙන්නේ ඒ PC build එක හදන්නේ අපේ ෆෑන් කෙනෙක්. ඉතින් ඒ මල්ලිගේ PC build එක අපි මොකක්ද කියලා බලමු. ඒත් එක්කම ෂොප් එකට අලුතෙන් ප්‍රොඩක්ට් කීපයක් ඇවිල්ලා තියෙනවා. පරණ කලින් තිබ්බ ප්‍රොඩක්ට් රීස්ටොක් වෙලක් තියෙනවා. එහෙනම් ඉතින් අපි බලමු මොනවද අලුතෙන් ආව ප්‍රොඩක්ට් වගේම PC build පාර්ට්ස් ටික කොහොමද යන්නේ කියලා. ඉතින් boys Fantech item වලින් අපිට අලුතෙන්ම ආවා මෙන්න මේ notebook cooler එක. මේක ඇවිල්ලා ඔයාලට gaming laptop එකක් තියනවා නම් පට්ටම සුපිරි cooler එකක්. ඉතින් මේකෙන් සාමාන්‍යයෙන් Celsius 10ක් වගේ යනකම් ඔයාලගේ laptop එකේ heat එක අඩු කරගන්න පුළුවන් දල වශයෙන්. ඉතින් මේකට අත්‍තරම සුපිරි cooler එකක්. හොඳ airflow එකක් තියෙනවා. ඒත් එක්කම phone stand එකකුත් තියෙනවා. RGB lighting උත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට අලුතෙන් ආවා මෙන්න මේ රේසිං ස්ට්‍රීම් වීල් සෙට්. ඉතින් මේක ඔයාලට ස්ට්‍රීම් වීල් එක ගියර් ෂිෆ්ටර් එක වගේම පැඩල් ටික එනවා. ඉතින් මේක ඇවිල්ලා රුපියල් 55000ක් වෙන්නේ. 55000කට රේසිං ආතල්ලයක් ගන්න පුළුවන් සුපිරිම කිට් එකක් තමයි මේක. ඉතින් Fantech එකේ මේකත් අලුතෙන් තමයි ලංකාවට ආවේ. ඉතින් මේකත් ඔයාලා ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් Logitech එක ගන්න ගියොත් boys ෂිෆ්ටර් එක නැතුව විතරක් මට මතක විදිහට 1 ලක්ෂ ගාණක් වෙනවා. හැබැයි මේකේ මේ තුනමත් එක්ක 55000කට ඔයාලට ගන්න පුළුවන්. මම පළලා description එකේ shop එකේ numbers අනම්ම නම් දාලා තියන්නම්. ඔයාලට call එකක් දීලා මේක අපෙන් purchase කරන්න පුළුවන් මාස 6ක warranty එකත් එක්ක. ඒකෙන් boys ඔයාලා monitor එකක් හොයනවා නම් brand new budget monitor මේක ඇවිල්ලා අඟල් 25 120Hz IPS panel එක එන monitor එකක්. මේක MSI brand එක යන. ඒත් එක්කම මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ පාර මං කියව PC build එකට අපි add කරලා තියෙන monitor එක. මේක ඇවිල්ලා MSI එකේ Mag series එකේ Hertz 200 monitor එකක් 0.5 millisecond තමයි මේක response time එක වෙන්නේ. ඉතින් මේකත් ගේමින් කරන එකට සුපිරි monitor එකක්. එහෙනම් ඉතින් අපි දැන් බලමු අපේ PC build එකට මොනවද අපි දාගෙන තියෙන parts කියලා. ඉතින් මේ box එක ඇතුලේ තියෙනවා අපිට මේ PC build එකට අවශ්‍ය parts ටික. ඉතින් ඔයාලට මේ අනම්මනම් කොල කැලි ටික වැඩක් නැහැ. ඒ ටික ඔක්කොම අපි අයින් කරමු. ඒ ටික අයින් කරගත්තට පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ processor එක. processor එක එන්නේ boys box නැතුව. මම හිතන්නේ මේ processor එක ඒත් එක්කම මෙතනින් අපිට ගන්න පුළුවන් RAM kit දෙක. RAM kit එකත් genuine warranty එකක් එන RAM kit. ඉතින් මාකට් එකේ වෙන ඒවා ගන්නත් පුළුවන් දැන්. නමුත් genuine warranty එකත් එක්ක එන RAM kit දෙකක් තියෙනවා. ඒත් එක්ක මම හිතන්නේ මෙතනින් තියෙන අපේ මේකට අවශ්‍ය motherboard එක. ඊට අමතරව අපේ graphic card එක බලමු card එක මොකක්ද කියලා. 5050 8GB card එකක් තමයි දාන්න boys. ඉතින් budget range එකේ හදන machine එක budget කිව්වට brand new budget වගේ තමයි. හරි 5050 8GB card එකක් දාලා තියෙන්නේ. ඒත් එක්කම මේකට අපි දාලා තියෙනවා මේකත් PC build එකට යන එකක්. මේකත් අවිලා Gamdias එකේ liquid cooler එකක් 240mm. ඒත් එක්කම boys අපි ගෙනල්ලා තියෙනවා budget එකට PC එකක් හදන කෙනෙක්ට සුපිරියා cooler එකක්. ඉතින් මේ Gamdias brand එකෙන් එන්නේ. සාමාන්‍යයෙන් මට මතක විදිහට මේක 5000 ගාණක් වගේ තමයි retail වෙන්නේ. මම price එකත් ඔයගලන්ට දාන්නම්. ඒ වගේම තමයි ඔයගලන්ට shop එකේ number එකට කතා කරලා මේ වල price අහන්න පුළුවන්. ඉතින් RGB cooler මේක ඇවිල්ලා මේ PC build එකට මේ PC build එකට යන්නේ මේ parts ටික. එහෙනම් ඉතින් අපි හරියට බලමු PC build එක යන parts ටික මොනවද කියලා. ඔන්න එහෙනම් boys මම parts ඔක්කොම මේ සුඩට ගත්තා. ඉතින් මේ build එකේ processor එක විදිහට යන්නේ i5 12 gen 12400 code එක යන processor එක. ඒත් එක්කම MSI brand එකෙන් Pro B760 motherboard එකක් තෝරගෙන තියෙනවා. ඒත් එක්කම DDR5 16GB stick දෙකක් අපි තෝරගෙන තියෙනවා 32 වෙන්න. ඒත් එක්කම අපේ main storage device එක විදිහට Crucial brand එකේ 480GB SSD එකක් දාගෙන තියෙනවා. ඉතින් මේ storage එක නම් ඇත්තටම මදි. නමුත් පස්සේ කාලෙක storage එකක් upgrade එකක් කරනකම් මේකෙන් games ටිකක් play කරගෙන ඒ දේවල් ටික කරගන්න හොඳටම ඇති. ඒත් එක්කම main liquid cooler එක විදිහට අපි Gamdias brand එකේ තෝරගෙන තියෙනවා 240mm liquid cooler එකක්. ඉතින් මේක ඇවිල්ලා display එකකුත් වෙනවා temperature එක බලා ගන්න. ඒත් එක්කම main graphic card එක විදිහට MSI brand එකේ 5050 8GB Ventus 2X graphic card එකක් අපි තෝරගෙන තියෙනවා. ඉතින් budget range එකේ හදන්න පුළුවන් build එකකට දාන්න පුළුවන් හොඳම graphic card එක. නිකන් fun fact එකක් කියන්නද මේ graphic card එකට වඩා ගණන් boys මේ RAM දෙකේ ගාන. very good. හරිද? ඒත් එක්කම අපි මේ build එකට තෝරගෙන තියෙනවා watt 650ක power supply එකත්. ඒත් එක්කම ඔයගොල්ලෝ මේ casing එක නම් කලින් මගේ වීඩියෝ වලින් දැකලා තියෙනවා. මෙන්න මේ casing එක තමයි අපි තෝරගන්නේ dark flash එකේ DK මොකක් හරි මේ casing එක තෝරගන්නේ. මේකේ fans 4ක් එනවා. ඉස්සරහින් 3යි පිටිපස්සෙන් 1යි. liquid cooler එකත් උඩට වැදුනාට පස්සේ cooling වලට කිසිම අවුලක් නැහැ. එහෙනම් ඉතින් අපි පටන් ගමු මේක assemble කරන්න.
ඕකේ බොයිස් ඉතින් PC build එක කරගෙන යන ගමන් ඉද්දී පොඩි වෙනස්කමක් අපි කරා ඒ තමයි අපි කේසින් එක මාරු කරලා දෙනවා. ඉතින් දැන් තියෙන කේසින් එක මොකක්ද කියලා බලමු. ඕකේ බොයිස් ඉතින් මේක තමයි කේසින් එක. මම බලන්න කලින් වීඩියෝ එක මේ කේසින් එක පෙන්නලා තියෙනවා. මේ පැත්තේ ෆෑන්ස් 7ක් මේකේ ෆුල් ටෝටල් ෆෑන්ස් 7ක් එනවා. ඊට අමතරව උඩින් ලික්විඩ් කූලර් එකක් වදිනවා. එහෙනම් ඉතින් අපි මේකට දැන් ඇසෙම්බල් එක කරගෙන යමු. දැන් නවත් අපි මදර් බෝඩ් එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඔන්න එහෙනම් බොයිස් අපි ඊයේ හදපු බිල්ඩ් එක 100%ක් ෆිනිෂ් කරලා සොෆ්ට්වෙයාර්ස් දාලා ඒ මල්ලි ගේම් වගේකුත් ඉල්ලුවා. ඒ ගේම්ස් ටිකත් කොපි කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි බලමු දැන් PC එකේ ලුක් එක කොයි වගේද තියෙන්නේ කියලා. ඔකේ බොයිස් ඉතින් PC එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් ෆෑන්ස් තුනක් එනවා. ඒකත් ඉන්ටේක් එකක් යන්නේ. මේ ෆෑන්ස් තුනක් ඉන්ටේක් එකක් යන්නේ. ලික්විඩ් කූලර් එකනොයි පිටිපස්සෙනොයි එළියට තමයි හුලං යන්නේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ලස්සන්ට මේක අපේ 50 සීරීස් කාඩ් එක තියෙනවා. ඒ වගේම මෙතනින් ඔයගලන්ට CPU ටෙම්පරේචර් එකත් බලා ගන්න පුළුවන් ලික්විඩ් කූලර් එකේ හෙඩ් එක. ඉතින් මේ විදිහට තමයි ෆුල් PC බිල්ඩ් එක තියෙන්නේ. මේ පැත්තෙන් ග්ලාස් එක වැටෙන්න ඕනේ. ඒකත් වැටුණාට පස්සේ මේක පට්ටම ලස්සන බිල්ඩ් එකක් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම බොයිස් මම ඔයාලට පෙන්නපු වීඩියෝ එකේ මුලදී පෙන්නපු මොනිටර් එක දැන් තමත් සෙල් වෙලා තියෙනවා. ඉතින් මේකත් යන්නේ මම හිතන්නේ වාරිය පොලට. ඒ වගේම අපේ හැවිට් හෙඩ්සෙට් එකකුත් වෙනවා. ඒක යන්නේ මම හිතන්නේ අනුරාධපුරේ පැත්තට. ඉතින් මේ දෙකත් අද ඩෙලිවරි එකට බාර දෙන්න ඕනේ. ඒත් එක්කම අර PC එකත් කස්ටමර්ට බාර දෙන්න තියෙන්නේ. ඔන්න එහෙනම් ඉතින් මේ මල්ලි ආවිල්ලා අපේ මැෂින් එක අරගෙන ගියා. ඉතින් ෆුල් සෙට් මැෂින් එකක්. ඒකට අපි අමතරව තව ඇඩ් කරා මවුස් එකක්, ස්පීකර් එකක්, මවුස් පෑඩ් එකක්, ඊට පස්සේ හෙඩ්සෙට් එකක්. ඔය ටිකේ මල්ලි වෙනම ගත්තා. ඉතින් ඇත්තටම සුපිරිම බිල්ඩ් එකක් පර්ෆෙක්ට් විදිහට 12 gen එකත් එක්ක 50-50 එකක් කියන්නේ. ඒත් එක්කම කවුරු හරි මේක ස්පෙක් ටික පාර්ට්ස් ලිස්ට් එක මොනවද සහ ඒකේ ප්‍රයිසින් දැනගන්න ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න. මොකද ප්‍රයිසින් දවසින් දවස වෙනස් වෙන නිසා පොඩි පොඩි ප්‍රයිස් වල එහෙම එකක් වෙනවා. ඉතින් ඒක නිසා අපිට මැසේජ් එකක් දාන්න. අපි ඔයාලට කොටේෂන් එකක් එවන්නම් එදා දවසට යන ප්‍රයිසස් එක. ඒත් එක්කම ඔයාලට APC බිල්ඩ් එකේ ස්පෙක් එක බලා ගන්න ඕන නම් සහ APC බිල්ඩ් එකේ ෆොටෝ බලන්න අපේ Facebook page එකට යන්න. අපි ඒ Facebook page එකේ ෆොටෝස් වගේම ස්පෙක් ගැන ඩීටේල් එක ඔක්කොම ටික දාලා තියෙනවා. එහෙනම් ඉතින් දැන් මට තියෙනවා තව පොඩි වැඩ වගේක්. අපිට වීඩියෝ එඩිට් කරන්න තියෙනවා. කස්ටමර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා රිප්ලයි කරන්න. තව පොඩි පොඩි වැඩ වගේක් තියෙනවා. එහෙනම් ඉතින් ඒ ටික ඉවර කරලා අද දවසේ ඉවර කරන්න තියෙනවා. එහෙනම් ඉතින් අපි යමු දැන් හිමීට ඒ වැඩ ටික ඉවර කරන්න. 3 2 1 මේ බිල්ඩ් එක පොඩ්ඩක් මම තියන්නේ ප්ලග් කරන්න පුළුවන්. තමනද කියති පොඩ්ඩක්